ඔන්න එකමත් එක කාලෙක එකමත් එක රටක අයියි නංගිල දෙන්නෙකුයි සතුටින් ජීවත් වුණා. ඉතින් හිටි හැටියම මේ තුන්දෙනගේ අම්ම නැති වුණා. ඊට පස්සේ තාත්ත තීරණය කළා කුඩම්ම කෙනෙක් ගේන්න. ඉතින් මේ ගොල්ලො මේ පිළිබඳව ගොඩක් කතා කරා. ඉතින් කුඩම්ම ගොඩක්ම මේ ගොල්ලොන්ට සැලකුවේ නපුරු විදියට. ඉතින් ඔහොම කාලයක් ගත වුණා. කුඩම්ම හැමදාම මේගොල්ලොන්ගින් වැඩගත්තා. ඉතින් දවසක් මේගොල්ලො රෑවෙලා ගෙදරාව. එදා කුඩම්ම හොඳින්ම තරහෙන් තමයි හිටියේ. ඉතින් කුඩම්ම මේ ගැන තාත්තට හැමදේම කිව්ව. මේ දෙන්න තීරණය කලා ළමයිව ළමා නිවාසකට යවන්න. ඉතින් එදාරෑ අම්ම හීනෙන් ඇවිල්ල ළමයින්ට කිව්වා දැම්ම මේ ගෙදරින් පිට වෙන්න කියලා. ඉතින් රෑම ළමයි තුන්දනාම තමන්ට අවශ්‍ය කරන දේවල් අරගෙන ගෙදරින් යන්න පිටත් වුණා. ඉතින් මේ තුන්දනා කැලෑවෙම ඉදිරියටාව. ඉතින් මේ තුන්දනා හැම තැනම යන්න පාරක් හෙව්වා. ඉතින් කවදාවත් පාරක් හොයාගන්න නම් උනේ නැහැ. ඉතින් මෙහෙම තවතවත් මේගොල්ල පාර හොයනකොට ඈත ගෙදරක් තියෙනව දැක්ක. ඉතින් මේක මායාකාරීක ගෙදරක් වගේ. ඉතින් මේ තුන්දනා තීරණය කලා දැන් මේ ගෙදරටවත් යනවා කියලා. ඉතින් කොහොමහරි මේ තුන්දෙනා මේ ගෙදරට ආවා. ඉතින් එතන හිටපු ආච්චි කෙනෙක් මේ තුන්දෙනාට මතුරපු වැලි වගේයක් දුන්න. ටිකක් කුඩම්මගේ කාමරයට දාන්න තව ටිකක් වලදාන්න කියලා. ඉතින් මේ තුන්දෙනා මේවත් අරගෙනම උදෑසන සතුටින් පිටත් වුණා. ඉතින් අර මායාකාර ආච්චි කිව්ව වගේම මේ තුන්දෙනා ඒව වල දැම්ම. තව ටිකක් කුඩම්මගේ කාමරෙන් තිව්වා. ඉතින් මෙහෙම මේ කට්ටිය කරාට පස්සෙත් එදා කුඩම් ඇවිත් මේ තුන්දෙනාට පැනලා වැඩගන්න පටන් ගත්තා. ඉතින් එදානම් මුණේ අමුතුම දෙයක්. කුඩම්ම මෙහෙම මේගොල්ලොන්ට බයිනකොට වෙනද නැතුව ගමේම ඉන්න මිනිස්සු ඇවිත් කුඩම්මට බනින්න පටන් ගත්තා. මේ ළමයින්ගේ මෙහෙම වැඩගන්න එපා. එහෙම කියලා කුඩම්මට බනින්න ගත්තා. ඉතින් කුඩම්ම හොඳට මැඬුව. එදැන් පස්සේ කුඩම්ම කවදාවත් මේ ළමයින්ගේ වැඩගත්තේ නම් නැහැ.